සියල්ලට ප්‍රථම මිනිස්කම මනුසද්දරන අපේ කණ්ඩායම ආදරය, සෙනෙහස, කරුණාව රැගෙන මේ ගමන් කරන යාත්‍රාවේ එක නවාතැන් පොලක් තමයි අද දවස. අපි ඔබව අමතක කරන්නේ නැහැ. අපේ මනුසද්දරන කණ්ඩායම අලුත් අවුරුදු සමරන්න වැඩිහිටි ආදරණීය ඔබත් එක්ක අද දවසේ බොහොම ආදරයෙන් ලැංගතුකමේ එකතු වෙනවා. ඉතින් මනුසද්දරන අපේ අවුරුදු සමග මැලිබන් අද දවසේ මේ විදිහට අපි සමාරම්භය සහිටුවන් කරන්නයි සූදානම් වෙන්නේ. මනුසද්දරන අපේ අවුරුදු සමග මැලිබන්. ඔන්න අද දවසේදී අපේ ආදරණීය වැඩිහිටියන් එක්ක අපි පළවෙනි තරගය තමයි මේ විදිහට ආරම්භ කරන්නේ. සූදානම් වෙලාද ඉන්නේ දැන් මේ තරගයට මුණ දෙන්න අම්මේ? ඔව්. දැන් කරන්න තියෙන මොකද්ද කියලා පැහැදිලිද? දෙහිගිරියත් අරගෙන අතෙන්ට දුවන්න ඕනේ. කවුද දැන් ජයග්‍රහණය කරේ? එක කවුද? තාත්තේ. කොහොමද දැන් දුවලා පුරුදුයි නේද? පුරුදු. හොඳට පුරුදුයි. දැන් තරුණ කාලේ දුවන්නද නේද හොඳට? මේ වගේ තරඟකට සහභාගී වුණාද? මේ වගේ තරඟ නේ මැරතන් හරිමින් දුවලා. මැරතන් දුවලා ජයග්‍රහණය කළා තියෙනවා. හොඳයි. එහෙනම් සුබ පැතුම් අම්මා තුන්වෙනියා. ඔව් මම තුන්වෙනිය ජයග්‍රහණය කළා. සතුටුයිද? ඔව් සතුටුයි. පළවෙනි තරඟට දිනුවම ලබා ගත්තානේ. ඒකනේ දැන් යාළුවොත් එක්ක සතුට වෙන තව අවස්ථාවක් තියෙනවා තාත්තේ. සතුටුයිද? සතුටුයි මොකද සතුටුයි. කොඳුලට විවර දැස්පියන් පත් කවුළු අසන් ලයි කලාගිය සිනහයේ මුතු සිනාපිරුරත් ජතුලපියා මිලාන වීගිය රෝස කුසුම් පෙති කොම්මුල් සුදු නැලි පාටවා තතරයේ තැන්දි අවසන් ගමන සොඳුරිය මට නොකිරාම ගියා. බැලුම් පිපිරීමේ තරඟය ආරම්භ කරන්න තමයි දැන් අපි සූදානම් වෙන්නේ. 1 2 3 පුම්බට පටන් ගන්න. ඉතින් සීයේ අද දවස ගැන මොකද හිතෙන්නේ? සතුටුයි අද. මීට කලින් මේ වගේ තරඟ ජයග්‍රහණය කරලා තියනවද? තියෙනවා. තියනවා බැලුම් පිපිරීමේ තරඟය? ඔව්. එහෙනම් අද අනිත් ආච්චිලා සියල්ල ලේසි වෙන්නේ නැහැ අපේ සීයත් එක්ක නේ? ඔව් මේ සීයත් එක්ක ටිකක් දිනන්න අමාරුයි. සස්ත්‍රිකා අපේ තෙවන ස්ථාන ලබා ගත්ත සීය බලන්නකෝ. සද්ද නැතුව ඉඳලා නේද? ටක් ගාලා පිම්පුවා. ඒකනේ සීයේ මොකද හිතෙන්නේ? කොහොම සන්තෝෂයි පළවෙනි අවස්ථාවේ මේ වගේ දේවල් සරණ සහභාගී වෙච්ච. පළවෙනි අවස්ථාව. මනුසද්දරන අපේ අවුරුදු සමග මැලිබන් සුභාක්‍යය. දැන් අපි සූදානම් වෙන්නේ අපේ ඊළඟ තරඟයට යන්න. ඒ තමයි සංගීත පුරු තරඟය. කට්ටියම ඩාන්ස් කර කර යමු. ලස්සන නටන්න යමු අපි.
හිතේ රසේ වෙලි තනි වූ තාමා ඔබේ රුවේ බලේ පෑවාද ප්‍රේමේ සදා සුරතලී කවුද හොඳම නටන්න කියලා තේරුවොත් එහෙම මේ අම්ම තමයි ජයග්‍රහණය කරන්නේ නේද? ඉගන්නකල මෙහෙටවට පස්සේ තමයි පුරුදු වෙන්නේ. ආයකද වැඩිපුරම නටන්නේ? අනිත් අනේ. පේන සින්දුවක් කියලා නටම හොඳට නේද හවස් වෙද්දී? පල්ලෝකේ මහා වෘංග රාජයා ආවේ රොන් සොයා නදුල් මුයනේසේ මලේ මනහර මනලෝල තාලේ මధు රස වාගේ බඹරාගේ ආලේ මලේ මනහර මනලෝල තාලේ මధు chili chili chill malaya මේ මොකද උනේ? උඩුව හරව ගන්න බැරි වුණා වාඩි වෙන්න. ඔය චිල්ලාවට නටන්න ගියා ඒකෙන් බැරි. ඔය චිලි චිලි චිල්ල මලයා. chili chili chill malaya nelli galaya chili chili chill malaya සංගීතපුර තරගයේ පස්සේ අපේ අම්මලා තාත්තලාගේ ආච්චිලා සීයලාගේ හිත සතුටින් පිරලා තියෙන වෙලාවේ ලස්සන නැටුමකින් අපි නිත්සිත් දෙකම පිනවන්න තමයි දැන් සූදානම් වෙන්නේ. අපි ඉස්සෙල්ලා බැලුවා මොණ්ඩ නැටුමක්. දැන් අපි බලන්න යන්නේ හංස නැටුමක්. අපි බලමුද? අම්මගේ වයස කීයද? මට ඔව් 78යි. 78යිද? අනේ මෙයාට 48යි. ඔව්. අපි ලස්සන සින්දුවක් අහමුද? මෙයාට ලස්සනට සින්දු කියන්න පුළුවන්. සස්ත්‍රිකාර. Don chin chin dottari kita hanana labani ran 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 ragun ragun pikiri bimani salmila darete kami kiduru katana dekam sand kidura netu netu natu mudayadu ඉතින් මම හිතන්නේ මේක උතුම් ක්‍රියාවලියක්. මේක හරිම සතුටුයි. මේක දකින්නකොට මොවුන් කොච්චර සතුටින් ඉන්නවද කියලා මොවුන්ගේ මානසික මට්ටම ගොඩක් ඉහළට ගිහිල්ලා තියෙනවා. මම දැක්ක හැමෝම නටලා සතුටු වෙලා සින්දු කියලා තරංග වලට සහභාගී වෙලා ඔවුන් ඊටාම සතුටින් ඉන්නවා කියලා මට අද හැඟුණා. මටත් හරි සතුටුයි මේකට සහභාගී වීමට. මීළඟට මං හිතන්නේ තියෙන්නේ මේ හොඳ තරගයක් නේ. හොඳම හිනාව මම දන්නා මෙතන ඉන්න ඔක්කොම හොඳට හිනා වෙලා ඉන්න අය. අපි තරගේ පටන් ගමුද? ඇද්දේ hina වුණා. ඇටි ජයිද බොරුවක් කියනද ලොකුම බොරුවක්? ඇතිනේ මේක ඒගොල්ලෝ ඉදිරිපත්
කියන්න තියෙන මං කියන්නේ තාම මොකක් කියයි ඉන්න බලාපොරොත්තු බොරු කියන්නේ. තාත්තේ කියන තරම බොරු කියන්නේ කවුද මෙතන? අනේ මට බොරු පාරක් දෙවන්න හදන්නේ. කමන්නේ අලුත් අවුරුද්දේ පොළු පාරක් හම්බුනත් තාත්තා කියන්න බලන්න. කවුද කියන්නේ? ඇහෙන් පෙන්නන්න බලන්න. ඇහෙන් පෙන්නන්නත් බෑ. මට ඉන්න හම්බ වෙන්නේ නැහැ උපාසක අම්මලාගෙන් ගුටි කාලා. එහෙනම් ෂුවර් එකට උපාසක අම්මා කෙනෙක් නේ. උපාසක අම්මා කෙනෙක්ද ලොකු බොරු කියන්නේ? නෑ. කියන්න බයයි නේ. කියමු අනේ අපිට තිනා එක වෙන්නත් බොරුවක් කියමු. ඉස්සර පාන්දුරේ නඩු ගන්න එලිබැඳගෙන පාන්දුරේ යනවා යනකොට වෙදිකාරයෙක් ඉන්නලා ගැහුවා කඩු පාරා. බෙල්ල වීසිකොන බොල්කොඩ ගඟට මම විටක් කාලා මේ බැලුවා බුලත්තිට ගියා කට ඇතුළට. කියන්නේ බෙල්ල කැපිච්ච එක්කෙනාගේ. ඔව්. මාර බොරුනේ කියන්නේ. බොරුව කැඩි පෙම් මබල වෙඩි අංකා යෝගිනි ජාලේ අපි හැංගි වැඳියාලේ අපි හැංගි වැඳියාලේ නටපල්ලා සිරි සුබ නැකත බලා මද අල්ලා නටපල්ලා සිරි සුබ නැකත බලා මද අල්ලා අවුරුදු ළඟා වුණා එතපුදු මල් පිපුණා අවුරුදු ළඟා එතපුදු මල් පිපුණා එළයේ මංගලයි නටපල්ලා සිරි සුබ නැකත බලා මද අල්ලා නටපල්ලා සිරි සුබ නැකත බලා මද අල්ලා අවුරුදු කුමරිය තෙවන ස්ථානයේ බවට පත්වන්නේ මේ තිදෙනා අතරින් කුසුමාවතී මහත්මිය. හොඳත් ප්‍රසන්නද දෙවන ස්ථානය හිමි කරගන්නේ කරුණාවතී මහත්මිය. හොඳ අපුලසනාදයක් ලබා දෙමු කියලා. එහෙනම් හැමෝම දන්නවා අද දවසේදී අවුරුදු කුමරිය බවට පත්වන්නේ කවුද කියලා. ඒ තමයි කමලාවතී මහත්මිය. සතුට බලන්නකෝ. ආව්. මනුසද්දරන අපේ අවුරුදු කුමරිය බවට පත්වන්නේ කමලාවතී මහත්මිය. හොඳයි. එහෙනම් අද දවසේදී මේ බක්මහසන කෙලියේ අවුරුදු කුමාරයා බවට පත්වන්නේ ගුණපාල මහතා. හොඳ අපුලසනාදයක් යමුවරේ. හොඳයි. එහෙනම් මැඩිබන් වෙතින් අපුලසනාදය. බොහෝම වටින තෑගි භෝග රාශියක් ලැබෙනවා අලුත් අවුරුද්දේ. මෙම රයිගම් කෝරළ සමාජ සේවා සංගමයේ වැඩිහිටි නිවාසියත් මේ තව එකාංගයක් තියෙනවා සුවසෙවණ කියලා මේ ආයතන දෙකම ඒකාබද්ධ කරමින් අපි මේ අපේ ආදරණීය අම්මවරු පියවරු රැකබලා ගැනීමේ සමාජ සත්කාරයක් තමයි කරන්නේ. අද දින මනුසත් දෙරණ ආයතනයත් ඒ වගේම මෙලිබන් ආයතනයත් රයිගම් කෝරළ සමාජ සේවා සංගමයත් ඒකාබද්ධව මහත් වූ සත්කාරයක් තමයි මේ සිදු කරන්නේ. මෙතන ඉන්න අපේ ආදරණීය අම්මවරු තාත්තලා ජීවිතයේ සදා සමය ගත කරන අවස්ථාවේදී ඔවුන්ට ශක්තියක් වෙන්න අපි කෙරේ විශ්වාසයක් තබාගෙන මේ ආයතනයට සම්බන්ධ වෙලා තියෙනවා. මේ මනුසත් දෙරණ ගෙන යන උතුම් වූ කාර්යයන්ට අපිටත් මේ අවස්ථාව ලබා දීම සම්බන්ධයෙන් ඒ අධිපතිතුමා ඇතුළු සියලුම කාර්ය මණ්ඩලයට රයිගම් කෝරළ සමාජ සේවා සංගමයේ ප්‍රණාමයේ පිරිනමමින් තවත් බොහෝ කාලයක් මෙවැනි කටයුතු කිරීමට මනුසත් දෙරණ ආයතනයට ශක්තිය ධෛර්ය වාසනාව ලැබේවායි කියා මම ප්‍රාර්ථනා කරනවා. කිරීතිරේවා නව වසරේ දුන්නස් නැති වුණා නව වසරක් එළඹුණා අවුරුදුදා ප්‍රීති වන්න මතු කරමින් මල්හිනා දුන්නස් නැති වුණා නව වසරක් එළඹුණා අවුරුදුදා ප්‍රීති වන්න මතු කරමින් මල්හිනා සාමයේ ගීතයේ රැවුන ගීතස අතේ සාමයේ ගීතයේ රැවුන ගීතස අතේ කිරීතිරේවා නව වසරේ කිරීතිරේවා නව වසරේ
මනුසත් දෙරණ අපේ අවුරුදු සමග මැලිබන්. අපි මේ විදිහට අද දවසේදී රයිගම් කෝරළ සමාජ සේවා සංගමේ වැඩිටි නිවාසයේ සමරද්දී තවත් අලුත් අවුරුදු සමරන්න අපි මුලතිව් වලට ගියා. මේ සිංහල දෙමළ අලුත් අවුරුද්ද කොහොමද සැමරුවේ? ඔවුන් කොහොමද තරඟ වලට සහභාගී වෙලා සතුටු වුණේ? අපි යමුද බලන්න මේ පැත්තට පොඩ්ඩක්. සාමය සතුර සෞභාග්‍ය පිරිච්ච සුබම සුබ රස අලුත් අවුරුද්දේ රස වැඩකුත් අරගෙන සියල්ලට ප්‍රථමයෙන් මිනිස්කම පෙරදිට කරගත් මනුසත් දෙන සහ මැල්බන් ආයතනයේ අද ඇවිල්ලා තියෙන්නේ මුලතිව් දිස්ත්‍රික්කයේ කෝකිලයි ගම්මානයට. කෝකිලයි ගම්මානයේ අපේම ආදරණීය පුංචි දුවා දරුවන් එක්ක සුදුරු සුවිශේෂී වැඩසටහනක් අරගෙන මේ සොඳුරු අවුරුදුල්ල මේ පරිශ්‍රයේදී අපි අද සිදු කරන් යනවා. ඒ වගේම තමයි මේ සුවිශේෂී වැඩ කටයුතු කරන් යද්දී අපිත් එක්ක අත්වල බැඳගෙන අද දවසේදී අපිට ප්‍රධාන වශයෙන් සංවිධාන ශක්තිය ලබා දෙන්නේ යුද හමුදා 59 වන බලසේනානායකගේ විසිනි. අපි ඒ සිරු දෙනාමත් විශේෂයෙන් මතක් කර සිටිනවා. එතකොට මාමේ පළවෙනි ස්ථානයේ හම්බෙන්නේ මේ දුවට නේද? உங்களுக்கு தான் ஃபர்ஸ்ட் பிளேஸ் கிடைச்சிருக்கு. எப்படி இருக்கு? සන්තෝෂයි. බඩලි පිඹනව ෆොට්ටෝරුව පෙර ගහන උදේනක සයිකයි තාලම අවිංචියා ඉහිනටනවා. ඇවිල්ලා ඇවිල්ලා සිංහල අවුරුද්ද ඇවිල්ලා වරෙල්ලා වරෙල්ලා වෙල්ලේ පදිමුරන් උන්චිලා. ඇවිල්ලා ඇවිල්ලා සිංහල අවුරුද්ද ඇවිල්ලා වරෙල්ලා වරෙල්ලා වෙල්ලේ පදිමුරන් උන්චිලා.
මනුසත්තරන අපේ අවුරුද්ද ලස්සන කරගන්න අපිට අනුග්‍රහක ශක්තිය ලබා දෙන අපේ මැලිබන් බොහොමත්ම ස්තුතියි. අපි ආරාධනා කරන පුංචි දුවල දෙන්නට මේ නර්තනය ඉදිරිපත් කරන්න. ආයු වැඩෙන්ටයි රට පුරාම අවුරුදු සිරිමයෙන් බලන් නිරබදු මල් අප්මාසේ මංගල්ලේ ගමට ඇවිල්ලා රාශියෙන් හෙමිහිට මේෂ රාශියට පැමිණෙන